අපි දන්නවා හැම දෙයකටම හේතුවක් තියෙනවා කියලා. ඒත් යමක් පවතින හේතුව විතරක් මේතිද? නෑ. ඒකට ආධාරයක්, පිහිටක්, එහෙමත් නැත්නම් පදනමක් අත්‍යවශ්‍යයි. ඉතින් අද අපි කතා කරන්නේ අන්නේ ගැඹුරු සම්බන්ධය ගැනයි. ඒ කියන්නේ නිෂ්ක්‍රීය ප්‍රත්‍යය හෙවත් ආධාරක වීමේ ශක්තිය ගැන. මෙහෙම හිතමුකෝ අපි හිතන එක සිතුවිල්ලක්වත් නිකම්ම අහසේ පාවෙවි කිසිම දෙයකට සම්බන්ධයක් නැතුව හටගන්නවා කියලා හිතනවද? නෑ නේද? එහෙනම් සිතුවිල්ලක් ඇත්තටම රඳාපවතින්නේ මොකක් මතද? අන්න ඒ ප්‍රශ්නේ තමයි අපේ අද විග්‍රහයේ හදවත. හරි, අපි කෙලින්ම යමු මේකේ මූලිකම අදහසට. මේ සංකල්පේ පේනවා වගේ හරිම සරලයි, ඒ වගේම හරිම ගැඹුරුයි. අදහස තමයි මේ ලෝකේ කිසිම දෙයක්, ඒක සිතක් වෙන්න පුළුවන්, රූපයක් වෙන්න පුළුවන්, තනියම කිසිම ආධාරකයක් නැතුව හටගන්නේවත් පවතින්නේවත් නැහැ කියන එක. මේක තේරුම් ගන්න තියෙන හොඳම විදිහ තමයි චිත්‍රයක් ගැන හිතන එක. අපිට කවදාවත් පුළුවන් ද කඩදාසියක් නැතුව චිත්‍රයක් අඳින්න? බෑ නේද? චිත්‍රේ රඳා පවතින්න නම් කඩදාසිය කියන ආධාරකය අනිවාර්යෙන්ම ඕන. අන්න ඒ වගේ තමයි හැම නාම රූප ධර්මයකටම Tamanගේ පැවැත්මට මොකක් හරි ආධාරකයක් අවශ්‍ය වෙනවා. ඉතින් අපි මේ සංකල්පයට කියන නම තමයි නිෂ්ක්‍රීය ප්‍රත්‍යය. සරණවම කිව්වොත් යම් දෙයකට පිහිටලා ඉන්න උපකාරී වෙන ධර්මය. හරියට ගස්වැල් වලට පොළව පිහිට වෙනවා වගේ හැම සිතකටම හැම රූපයකටම උපදින්න තැනක් එහෙමත් නැත්නම් පිහිටක් අවශ්‍යයි. හරි. දැන් මේ ආධාරය, එහෙම නැත්නම් මේ පිහිටවීම සිද්ධ වෙන ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. අපි ඊළඟට බලමු මේ ක්‍රම දෙක එකිනෙකට වෙනස් වෙන්නේ කොහොමද කියලා. මේ වෙනස තේරුම් ගන්න හරිම ලස්සන උපමාවක් තියෙනවා. එකක් පැදුරක රටාව වගේ. පැදුර වියනකොටම තමයි රටාවත් හැදෙන්නේ. දෙකම එකට හඩගන්නේ. අනිත් ක්‍රමය කලින්ම තියෙන කඩදාසියක චිත්‍රයක් අඳිනවා වගේ. එතනදී කඩදාසිය කියන ආධාරකය කලින්ම තියෙන්න ඕන. අන්න ඕක තමයි ප්‍රධාන වෙනස්කම් දෙක. පළවෙනි වර්ගය තමයි සහජාත නිශ්චය. මෙතනදී වෙන්නේ හරිම විශේෂ දෙයක්. පිහිට වෙන දේ සහ පිහිට ලබන දේ මේ දෙකම වෙන් කරන්න බැරි විදියට එකම මොහොතකයි හටගන්නේ. එකක් නැතුව අනික නෑ. දෙකම එකට. බලන්න මේ උදාහරණ. සිතක් උපදිනකොට ඒහා බැඳෙන වේදනා, සංඥා වගේ චෛතසිකත් අනිවාර්යයෙන්ම ඒකමයි උපදින්නේ. ඒ වගේම තමයි පඨවි ආපෝ වගේ මහා භූත රූප හතර. එකක්වත් තනියම පවතින්න බෑ. හතරම එකටයි හටගන්නේ. ඉතින් මේවා එකිනෙකට සහජාත නිශ්චය වෙනවා. දෙවෙනි වර්ගය තමයි පුරේජාත නිශ්චය. පුරේ කියන වචනයෙන්ම තේරෙන ඕනේ පෙර කියන එක. ඒ කියන්නේ ආධාරයක කලින්ම ඉපදිලා තියෙනවා. ආධාරය ලබන දේ පස්සේ ඒ මත හට ගන්නවා. හරියට අපි කලින් කිව්ව තිබ්බ කඩදාසියක චිත්‍රයක් අඳිනවා වගේ වැඩක්. මේකට තියෙන හොඳම උදාහරණ තමයි අපේ ඉන්ද්‍රියන්. දැකීමේ සිතක් පහළ වෙන්න නම් ඇස කියන භෞතික පදනම ඊට කලින් ඉඳන්ම තියෙන්න ඕන. කන නැතුව ඇසීමේ සිතක් ඇති වෙන්නේ නැහැ. මෙතනදී ඇස, කන වගේ ඉන්ද්‍රියන් තමයි පුරේජාත නිශ්චය ප්‍රත්‍යය වෙන්නේ. හරි. එහෙනම් අපි කතා කරපු දේ මෙහෙම සාරාංශ කරගමු. සිත සහ චෛතසික එකිනෙකට ආධාර වෙන්නේ සහජාත විදිහට. ඒ කියන්නේ ඒකටම ඉපදෙමින්. හැබැයි දැකීමේ සිතට ආධාරක වෙන්නේ ඇස පවතින්නේ පුරේජාත විදිහටයි. ඒ කියන්නේ දැකීමේ සිත හටගන්න කලින් ඇස පැවතිය යුතුයි. හොඳයි. දැන් අපි කතාවේ තවත් ගැඹුරු තැනකට අවධානය යොමු කරමු. ඒ තමයි අපි හිතන, මතක් කරන මේ සියලුම මානසික ක්‍රියාවලීන්ට පදනම් වන ඒ භෞතික නැංගුරම මොකන්ද කියන කාරණය. අභිධර්මයට අනුව අපේ සිතුවිලි, තීරණ ගැනීම වගේ සියුම් මානසික ක්‍රියාවලීන් නිකම්ම හටගන්නේ නැහැ. ඒවට උපදින්න නිශ්චිත ස්ථානයක් අවශ්‍යයි. අන්නේ ස්ථානය ඒ භෞතික පදනම තමයි හදේ වස්තු, එළමට නැත්තම් හෘදය වස්තුව කියලා හඳුන්වන්නේ. අපි දැන් කතා කරන්න යන්නේ හරිම කලාතුරකින් සිද්ධ වෙන ඒ වගේන හරිම ගැඹුරු අවස්ථාවක් ගැන. ඒ තමයි මරණාසන්න මොහොතේදී මේ ආධාරයකේ කියන සංකල්පය ක්‍රියාත්මක වෙන විශේෂිතම විදිහ. මේ තමයි ඒ විශේෂ අවස්ථාව. වස්තුආරම්මන පුරේජාත නිශ්චය. නම ටිකම් සංකීර්ණයි තමයි, හැබැයි අදහස පැහැදිලි. මෙතනදි වෙන්නේ සිතට උපදින්න තැනක් දෙන භෞතික පදනමම ඒ සිතේ අරමුණ බවටත් පත්වෙන එක. එකම දෙය එකපාර කාර්යයන් දෙකක් කරනවා. හිතන්නකෝ සිතක් තමන්ටම උපදින්න පිහිට වෙලා තියෙන තමන්ගේම භෞතික පදනම දිහා බලනවා, ඒකම අරමුණු කරනවා. මේක සාමාන්‍ය ජීවිත කාලයේදී සිද්ධ වෙන්න බැරි තරම් දෙයක්. මේක වෙන්න පුරුවන්කම තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම මරණාසන්න මොහොතේදී විතරයි. මේ ක්‍රියාවලිය හරිම සරලව පියවර දෙකකින් තේරුම් ගන්න පුළුවන්.
පළවෙනියට හෘදය වස්තුව මරණාසන්න සිතට උපදින්න ආධාරකයක්, ඒ කියන්නේ නිශ්‍රයක් වෙනවා. දෙවෙනියට ඒ සිත අන්නේ ආධාරකේ වුණු හෘදය වස්තුවම තමන්ගේ අරමුණ, ඒ කියන්නේ ආරම්මණය කරගන්නවා. එකම දෙය ආධාරකයයි අරමුණයි දෙකම වෙනවා. මේකේ තියෙන සියුම් බව බලන්නකෝ. මූලාශ්‍රවලට අනුව මරණාසන්න මොහොතේදී අන්තිම සිත, ඒ කියන්නේ චුතිචිත්තේට හරියටම චිත්තක්ෂණ 17කට කලින් හටගත්තු හෘදය වස්තුව තමයි මේ විදියට සිතට ආධාරකයකුත් අරමුණකුත් වෙන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් අපි මේ විශේෂ උදාහරණ වලින් ආයමත් අපේ මුල් තේමාවට එමු. ඒ තමයි හැමදේම එකිනෙකට සම්බන්ධ වෙලා එකිනෙක මත රඳා පවතින මේ විස්මිත ජාලය. මේ සම්බන්ධය කොච්චර කිට්ටුද කියනවනම් ඒක නෙළුම් කොලයකට වැටුණු වතුර බිදක් වගේ නෙවෙලු. ඒක රෙද්දකට සාය මුරා ගන්නවා වගේලු. වෙන් කරන්න බැරි විදිහට එකිනෙකා වැළඳගෙන එකිනෙකා මත රඳා පවතිනවා. අන්න ඒක තමයි නිශ්චය ශක්තිය ස්වභාවය. ඉතින් මේ විග්‍රහයෙන් අපිට තේරුම් ගන්න පුළුවන් ප්‍රධානම දේ තමයි සිත සහ රූපය කියන්නේ වෙන්වෙන්ව පවතින දේවල් දෙකක් නෙවෙයි. ඒ දෙක අතර තියෙන්නේ වෙන් කරන්න බැරි ගැඹුරු බැඳීමක්. එකක් අනික මත නිරන්තරයෙන්ම රඳා පවතිනවා. එහෙනම් අවසාන වශයෙන් අපි මේ ප්‍රශ්නය ගැන මොහොතක් හිතමු. සිත සහ කය කියන මේ දේවල් දෙක මෙච්චරටම එකට බැඳිලා එකක් අනිකට ආධාර වෙමින් පවතිනවනම් ඇත්තටම එකක් ඉවර වෙලා අනික පටන් ගන්න සීමාව තියෙන්නේ කොතනද?